Hello everyone, welcome back to my YouTube channel. ඉතින් 2025 A level වලට political කරන ළමෙක්ද ඔයා? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. ඔයා තාම political පාඩම් කරලා නැද්ද? එහෙමත් නැත්නම් පාඩම් කරපු ඔයාට මතක නැද්ද? එහෙමත් නැත්නම් ඔයාට papers ලියන්න තේරෙන්නේ නැද්ද? එහෙනම් ඉක්මනට මේ වීඩියෝ එක බලන්න. ඉතින් ඔයා මම subscribe කරලා නැත්නම් ඔයාට ඉදිරියටත් A level වලට වැදගත් වෙන ගොඩක් වීඩියෝ මම මගේ channel එකේ දාන්න හිතාගෙන ඉන්නවා. ඒ නිසා ඒවා බලන්න subscribe කරන්න කියලා මතක් කරනවා. අපි යන් දැන් වීඩියෝ එකට. ඔයා දන්නවද 12 ශ්‍රේණියේ සිලබස් එකකින් විතරක් පේපර් එකට ලකුණු 68ක්. ඒ කියන්නේ ලකුණු 200න් ලකුණු 130 ගාණක් ඔයාට ගන්න පුළුවන් කියලා. එහෙනම් අන්තිම මාසේ මම වැඩ කරපු විදිහත් එක්ක ඉක්මනට මම ඔයාට කියන්නම්. හරි අන්තිම මාසේ මම වැඩ කරේ කොහොමද? මම ඒ එකට ගියේ කොහොමද? එතකොට මේ ටික කාලෙදී ඔයා වැඩ කරන්න ඕනි කොහොමද? ඔයා ඒ එකට යන්න මොනවද කරන්න ඕනි? මේ ප්‍රශ්න ටිකට මම ඉක්මනට ඔයාලට උත්තර දෙන්නම්. එතකොට අන්තිම කාලෙ වෙද්දී මම පේපර් එකේ මොන ප්‍රශ්නද තෝරගන්නේ මොනවද ලියන්නේ කියලාවත් තෝරගෙන තිබ්බේ නෑ. මම මුලින්ම කරේ පාස් පේපර්ස් අරගෙන මම ඔයාලට පළවෙනි වීඩියෝ එකේදීත් කිව්වා පාස් පේපර්ස් අරගෙන හැමදාම එන පාඩම් මොනවද කියලා නෝට් කරගන්න කියලා. පොලිටිකල් වලදීත් මම කරේ ඒකමයි. මම මුලින්ම පාස් පේපර්ස් ටිකක් අරගෙන ඒකේ මොනවද පේපර් වලට හැමදාම වගේ එන්නේ. එතකොට කොහොමද මේකේ ස්ට්‍රක්චර් එක මේ ටික බැලුවා. ඊට පස්සේ මම කරේ ඒ පාඩම් ටික මම highlight කරගෙන ඒ පාඩම් ටික වැඩි ප්‍රමාණයක් බැලුවා. ඒකල 13 පාඩම් එකක් දෙකක් වගේ තමයි බැලුවේ. අර තුන්වෙනි කොටස ලියන්න. එතකොට 12 ශ්‍රේණිය විතරක් පාඩම් කරොත් ඇත්තටම පේපර් එකේ ලකුණු 68ක් වගේ ප්‍රමාණයක් ඔයාලට ගන්න පුළුවන්. අපි මුලින් ඉඳලා ඉක්මනට ඒ ටික බලාගෙන යමු. ඔයා දන්නවා ඔයාගේ පොලිටිකල් පේපර් එක 1 සහ 2 ලෙස කොටස් දෙකකට බෙදෙනවා. එතකොට එකට 100කුත් දෙකට 100කුත් කොටස් දෙකට ලකුණු 200ක් හම්බ වෙනවා. මේක නැවත දෙකට බෙදලා ලකුණු 100න් තමයි ඔයාගේ මාක්ස් දෙන්නේ. එතකොට එක කොටසේ නැවත කොටස් දෙකකට බෙදෙනවා MCQ සහ කෙටි ලිඛිත විදිහට. MCQ වල ප්‍රශ්න 30ක් තියෙනවා. මේ ප්‍රශ්න 30න් අවම ප්‍රශ්න 18ක් 20ක්වත් 12 සිලබස් එකෙන් සහ 72 78 කියන ටිකෙන් අහන්නේ. කෙටි ලිඛිත වල ප්‍රශ්න 20යි. ඒ 20න් අඩුම 8ක් 10ක්වත් මෙන්න මේ කියපු පාඩම් ටිකෙන් තමයි අහන්නේ. ලියන පැත්තට අපි ගියොත් ලියන පැත්තේ 1 2 3 කියලා කොටස් තුනක් තියෙනවා. මේකෙන් 1 සහ 2 කොටස් හැදෙන්නේ ඔක්කොම 12 ශ්‍රේණියේ සිලබස් එකෙන් 72 78ත් ඇතුළු. එතකොට මෙතන ප්‍රශ්න 4ක් ලිව්වොත් ඔයාට ලකුණු 80ක් හම්බ වෙනවා. ලියන එකේ ලකුණු 80කුයි 12 ශ්‍රේණියෙන් මම කියන්නේ ලියන එකේ 80කුයි පළවෙනි කොටසේ ලකුණු වලට 56ක් තිබ්බොත් ඒ කියන්නේ කෙටි ලිඛිත වලින් ලකුණු 20කුත් ඊට පස්සේ MCQ වලින් ලකුණු 36කුත් එකතු වෙලා 56ක් තිබ්බොත් ඔයාගේ මුළු ලකුණු 136ක් හැදෙනවා. එතකොට පේපර් එක දෙකට බෙදපුවාම අඩුම ලකුණු 65ක් 68ක්වත් මෙන්න මේ 12 ශ්‍රේණියේ සිලබස් එකකින් ඔයාලට ගන්න පුළුවන්. අපි දැන් ඉක්මනට බලමු මම පාඩම් කරේ කොහොමද කියලා. මුළු සිලබස් එකම මට පාඩම් කරන්න කාලයක් නොතිබ්බ නිසා මම මගේ පාඩම් ටික ඉක්මනට ඒ දවස්වලම තෝරගත්තා. අපිට යටත් විජිත 72 78 මෙන්න මේ පාඩම් තුنين අනිවාර්යයෙන්ම ඒක කිසිම විවාදයකින් තොරව ඒ පාඩම් තුන දෙක කොටසට එනවා. එතකොට ඒක අනුමාන නෙවෙයි ඒකෙන් අනිවාර්යෙන්ම එනවා. මේ පාඩම ඒදි කියලා තෝරන්නවත් දෙයක් නැහැ. ඒ පාඩම් තුන අනිවාර්යෙන්ම එනවා. ඒ නිසා එතකොට ගයිඩ්ලයින් එකේ තියෙනවා ඒකෙන් ප්‍රශ්න දෙකක් ලියන්න කියලා. ඒක මට කාලෙම අධිකම නිසා මම ප්‍රශ්න දෙකක් ලියන කොහොමත් පාඩම් කරනවානේ. ඒකින්ද ඒකෙන් ප්‍රශ්න 3ක් ලියනවා කියලා මම ඔන්න මගේ ප්‍රශ්න 3 එතන වෙන් කරගත්තා. එතකොට ලියන කොටස ප්‍රශ්න 5න් ප්‍රශ්න 3ක්ම ලියන්නේ මම අර පාඩම් 3. ඒක මට ලොකු වාසියක් වුණා. එතකොට අර හැම පාඩමක්ම මේ පාඩමේද මේක හොඳට පාඩම් කරන්න ඕන අරක තවත් පාඩම් කරන්න ඕනි කියන කාලය අඩු කරලා අර පාඩම් වලට වැඩි කාලයක් ලබා දීලා කාලය මැනේජ් කරගන්න මට පුළුවන් වුණා. සහ ඒ කියන පාඩම් 3න් ඔයා පාඩම් කරොත් ඔයාට ලියන කොටසේ ප්‍රශ්න 3ක් ලියන්න පුළුවන්. ඒතකොට ලකුණු 60ක්. ඊට පස්සේ 2023 පේපර් එක මම බැලුවා. ඒකේ පළවෙනි කොටසේ MCQ තියෙන MCQ 10ක්ම ඇවිල්ලා තියෙන මෙන්න මේ පාඩම් 3න්. එතකොට කෙටි ලිඛිත ප්‍රශ්න 4කුත් ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ පාඩම් 3න්. මුළු එකතුව විදිහට ලකුණු දෙවෙනි කොටසෙන් 60කුයි තුන්වෙනි කොටසෙන් ලකුණු 28කුයි එකතු වෙලා ලකුණු 88ක්. ඒ කියන්නේ ලකුණු දෙකට බෙදුවාම ලකුණු 44ක්ම 2023 පේපර් එකේ මෙන්න මේ පාඩම් 3න් තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට 2020 පේපර් එකට යන් 2020 පේපර් එකේ පළවෙනි කොටසේ MCQ 30න් MCQ 10ක්ම මේ පාඩම් 3න් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ කෙටි ලිඛිත වලින් කෙටි ලිඛිත 3ක් මේ පාඩම් 3න් ඇවිල්ලා තියෙනවා. එතකොට එතන ලකුණු 26ක්. ඊට පස්සේ ලියන කොටසේ ලකුණු 60ක් එක්ක
ලකුණු 86ක්. ඒ කියන්නේ දෙකට බෙදුනම ලකුණු 43ක් මේ පාඩම් තුනෙන් තමයි මුළු පේපර් එකටම එන්නේ. එතකොට මුලින්ම මේ පාඩම් තුන ඔයා පාඩම් කරොත් ඔයාට මුළු පේපර් එකේම භාගයක් වගේ කොට දාගන්න පුළුවන්. ඊට පස්සේ ලියන කොටසේ සාරාංශයක් විදිහට මම කියන්නම්. ලියන කොටසේ පළවෙනි කොටසට එන්නේ දේශපාලන විද්‍යාවේ ස්වභාවය. ඒ කියන්නේ පළවෙනි පාඩම, ඊට පස්සේ දෙවෙනි එක දේශපාලන විද්‍යාවේ විශේෂ ක්ෂේත්‍රය, ඊට පස්සේ තුන්වෙනි පාඩම රාජ්‍ය, හතර ආණ්ඩුක්‍රම ආකෘති, පහ මතවාද. ඔන්න ඔය ටිකෙන් තමයි පළවෙනි කොටස හැදෙන්නේ. ඊට පස්සේ දෙවෙනි කොටසේ ඒක හැදෙනවා යටත් විජිත 72 සහ 78 කියන පාඩම් වලින්. ඊට පස්සේ තුන්වෙනි කොටස ගැටුම් වලින් එනවා. ඊට පස්සේ ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුකරණය, සමකාලීන ආණ්ඩුක්‍රම මාදිලි, රාජ්‍ය ප්‍රතිපත්ති, ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමය, ඊට පස්සේ ජාත්‍යන්තර දේශපාලන ඒ ටික, ඊට පස්සේ ශ්‍රී ලංකාවේ හා ලෝකය, ශ්‍රී ලංකාව හා ලෝකය. මෙන්න මේ ටිකෙන් තමයි තුන්වෙනි කොටස හැදෙන්නේ. එතකොට මම ඔයාලට යෝජනා කරනවා ඔයාලට කාලේ දැන් අඩුකම නිසා ඔයා දැන් ප්‍රශ්න ටික ඔයා ලියන පාඩම් ටික තෝරගන්න. එතකොට ඔයාට ලොකුම වාසිම දේ තමයි ඔයා අර යටත් විජිත 72 78 කියන පාඩම් තුනේ ප්‍රශ්න 3ක් ලියනවා නම් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඒ පාඩම් 3 විතරක් පාඩම් කරොත් මුළු පේපරෙම ලකුණු 44ක්වත් ඔයාට ගන්න පුළුවන්. ඊට පස්සේ පළවෙනි කොටස ඔයා ප්‍රශ්න තෝරගද්දී මම බැලුවා 2019 ඉඳලා 2024 දක්වා දේශපාලන විද්‍යාවේ ස්වභාවය. ඒ කියන්නේ පළවෙනි පාඩම ඇවිල්ලා තියෙනවා. එතකොට එක දිගට ඇවිල්ලා තියෙන එකේ ප්‍රවේශ වලින්, හැබැයි ගිය පාර ප්‍රවේශ ආවේ නෑ. ගිය පාර මට මතක විදිහට දේශපාලනය සහ දේශපාලන විද්‍යාව අතර වෙනස් තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ පාර සමහර විට දේශපාලන විද්‍යාව, ඒ කියන්නේ පළවෙනි පාඩම එන්න පුළුවන්. ඒකෙන් ප්‍රවේශ වලට වැඩි අවධානයක් දීලා පාඩම් කරන්න. ඊට පස්සේ පළවෙනි පාඩමත් රාජ්‍ය කියන පාඩමත් ඔය අනිවාර්යෙන් පාඩම් කරන්න. ඊට පස්සේ දේශපාලන විද්‍යාවේ විශේෂ ක්ෂේත්‍රය, ඒ කියන්නේ දෙවෙනි පාඩමත් ආණ්ඩුක්‍රම ආකෘතිත් බලාගෙන යන්න. ඊට පස්සේ දෙවෙනි කොටසේ යටත් ඒ ටිකනේ යටත් විජිත 72 සහ 78 මේක අනිවාර්යයෙන්ම කොතනින් ඇහුවත් ලියන්න පුළුවන් විදිහට බලාගෙන යන්න. එතකොට ඒ කියන්නේ දැන් ඔයා පාඩම් තෝරගන්නවනේ. එතකොට ඔයා මුළු සිලබස් එකම පාඩම් කරන්නේ නැහනේ. එතකොට පාඩම් තෝරගන්න නිසා ඔයා ඒ තෝරගන්න පාඩමේ මොන අස්තකින් ඇහුවත් ලියන්න පුළුවන් ප්‍රමාණයට වෙනකන් ඔයා පාඩම් කරලා යන්න. ඒක ඔයාට හොඳයි. ලියන්න පුළුවන් සහ MCQ කෙරෙලිගිත අහන මොකෙන් ඇහුවත් ඒකෙන් ඔයාට ලියන්න පුළුවන් ප්‍රමාණයට යනකම් ඔයා ඒක පාඩම් කරන් යන්න. ඊට පස්සේ තුන්වෙනි කොටසේ ඔයා අර මම කියවනේ එන පාඩම් ටික ඒකෙන් ඔයා තවත් පාස් පේපර් අධ්‍යයනය කරලා මොන පාඩමද තෝරගන්නේ කියලා තෝරගෙන එක පාඩමක් නෙමෙයි ඒකෙනුත් අඩුම පාඩම් දෙකක් තුනක්වත් පාඩම් කරන් යන්න. බැරි වෙලාවත් ඒ පාඩම ඇවිල්ලා තිබෙන්නේ නැති වුණොත් මොකද පේපර් හදන්නේ අපි නෙවෙයිනේ. ඒක හැබැයි ගැටුම් වලට ඔයා වැඩි අවධානයක් දීලා ගැටුම් ජීවන චක්‍රයට තවත් අවධානයක් දීලා ඒක පාඩම් කරන්න. ඊට පස්සේ අර ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමය කියලා පාඩමක් තියෙන්නේ. ඒක ටිකක් හොඳට බලන් යන්න. මොකද මේ පාර වාමාංශික දේශපාලන පක්ෂයක් බලවත් වෙලා තියෙන නිසා සාමාන්‍යයෙන් ඒකෙන් දෙන්න බැරිකමක් නැහැ. ඊට පස්සේ ඒකයි ශ්‍රී ලංකාව හා ලෝකය, ඊට පස්සේ ජාත්‍යන්තර සම්බන්ධතා, ඒකේ බහුද්‍රවීය ලෝක ක්‍රමය, ඒ ටික හොඳට බලාගෙන යන්න. එතකොට මේ ටික ඔයාලට පාඩම් කරගත්තොත් දෙක කොටසේ ලකුණු 100න් හොඳ ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන්. ලකුණු 20 ගානේ තමයි එකකට දෙන්නේ. එතකොට මේ ටික පාඩම් කරොත් ඔයාලට දෙවෙනි කොටස ඉක්මනටම කොට දා ගන්න පුළුවන්. එතකොට මේ දෙවෙනි කොටසේ ප්‍රශ්න වලට පාඩම් කරද්දී මම මුලින්ම කරේ ඒ පාඩම් දැන් තෝරගන්න පාඩම් තියෙනවනේ. ඒ පාඩමෙන් කොතනින් ඇහුවත් මොන අස්සකින් ඇහුවත් ලියන්න පුළුවන් ප්‍රමාණයට මම පාඩම් කරා. එහෙම කරේ මුලින්ම ඒ පාඩම මම අර පළවෙනි වීඩියෝ එකෙත් කියන ඒ පාඩමේ මාතෘකාව ලියාගෙන ඒ පාඩමෙන් අහන හැම ප්‍රශ්නයක්ම කොලයක නෝට් ඩවුන් කරගත්තා. එතකොට ඊට පස්සේ ඒ ප්‍රශ්න වලින් පාස් පේපර්ස් වලට අහලා තියෙන ප්‍රශ්න ටික කපලා ඉතුරුනේ හැම ප්‍රශ්නයකටම උත්තරමම ලිව්වා. එතකොට විභාගයේදී මොන ප්‍රශ්න ඇහුවත් මම එක්සෑම් හෝලෙකදී හිර වෙන්නේ නැහැ. මොකද මම ඒවා ගෙදරින් ලියලා ගියපු නිසා. එතකොට ආයෙත් කියනවා යටත් 72 සහ 78 හොඳට බලාගෙන යන්න. මේක ගෙදරින් ගෙනියන ලකුණු 60ක් වගේ තමයි ලියන කොටසට. ඒ කියන්නේ ගෙදරින්ම පාඩම් කරගෙන ඔයා දන්නවනේ පාඩම් තුන එනවමයි කියලා. ඒ හින්දා ඒක හොඳටම බලා ගන්න. එතකොට ඔයා පාඩම් තෝරගත්ත පාඩම් වල මොන ආයෙත් කියනනම් මොන ප්‍රශ්නයක් ඇහුවත් ලියන්න පුළුවන් ප්‍රමාණයට ඔයා හොඳට පාඩම් කරන් යන්න. මොකද ඔයා මුළු සිලබස් එකම පාඩම් කරන්නේ නැහනේ. ඒ නිසා මොන ප්‍රශ්න ඇහුවත් ලියන්න පුළුවන් ප්‍රමාණය දක්වා පාඩම් කරන්න. එතකොට මම ඔයාලට අයිඩියා එකක් ගන්න. මම අර ඔයාලට කිව්වනේ මම පාඩම් තෝරගෙන ඒ වගේ ඉන්න ප්‍රශ්න මොනවද කියලා ලියාගත්ත කියලා. ඒ ලියාගත්ත කොළ වගේක් මට හම්බුණා. මම ඒ ටික මේ වීඩියෝ එකේ අගට එකතු කරන්නම්.
ඉතින් ඇත්තටම මුළු සිලබස් එකම ඕනේ නෑ පොලිටිකල් පේපර් එකේ ලියන කොටස කොට දාගන්න. අපි දැන් MCQ පාර්ට් එක ගැන කතා කරමු. MCQ ටිකට 12 පන්තියේ පාඩම් විතරක් පාඩම් කරොත් මම ඔයාට කිව්වේ ලකුණු 60ක් ගන්න පුළුවන් කියලා. එතකොට ඒ ටිකයි තව 13 ක් පාඩම් කිහිපයක් පාඩම් කරගන්න. එතකොට අනිවාර්යෙන් ඒකෙත් හොඳ ලකුණු ප්‍රමාණයකට යන්න පුළුවන්. 12 තියෙන පාඩම් හොඳට ඔයා ඒකෙන් MCQ කෙටලිකිට එන මොකක් ඇහුවත් ලියන්න පුළුවන් ගන්නට ඔයා හදා ගන්න ඕනි. එතකොට MCQ හදන්න නම් ඉක්මනට කෙටි ක්‍රම නැහැ. ඔයාට හම්බෙන හැම පේපර් එකක්ම ඒ කියන්නේ ඔය පළාත් පේපර් නම් අනිවාර්යෙන් කරන්න පොලිටිකල් වලට පළාත් පේපර් අනිවාර්යයි. ඒ කියන්නේ පොලිටිකල් වල ගිය පාර මම පළාත් පේපර් කරලා ගියා. ඒ ගොඩාක් ප්‍රශ්න පේපර් එකට ඇවිල්ලා තිබ්බා. ඒ හින්දා ඔයත් පළාත් පේපර් කරලා යන්න. එතකොට පළාත් පේපර් කිහිපයක MCQ ටික කෙටලි ටික හැම එකම කරලා යන්න. ඊට පස්සේ මොඩල් පේපර් ඊට පස්සේ ඔයාගේ පන්ති වල දෙන පේපර් ඒ හැම එකම MCQ ප්‍රශ්න කරලා යන්න. එතකොට ඔයා අර ඒ පාඩම් කරන ඒ පාඩමට අදාළව MCQ ටික ඔයාට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ කෙටලි කිතත් ඒ විදිහට පේපර්ම කරන්න ඕනේ MCQ සහ කෙටලි කිත කියන දෙක හදා ගන්න. කෙටලි කිත හදා ගන්න නම් ඔයා දැන් අර රචනා ප්‍රශ්න වලට පාඩම් කරනවනේ. ඒ පාඩම් කරන අතරතුර ඒකෙන් කෙටලි කිත විදිහට මොනව අහයිද කියලා ඔයාට දැන් තේරෙනවනේ. ඒ ටික ලියන්න. ඒ ටික කොලයක ලියලා උත්තරේ සහ ප්‍රශ්න ලියලා ඔයා ඒ විදිහට කෙටලි කිත ටික හදා ගන්න. ඒ කියන්නේ ඒ පාඩමෙන් මොන වගේ ඒවා එන්න පුළුවන්ද කියලා ඔයා හිතලා ඒ ටික නෝට් ඩවුන් කරගන්න. එතනින් වාගේ කෙටලි කිත ටික හදා ගන්න පුළුවන්. ඊට පස්සේ MCQ කෙටලි කිත ඒ දෙක හදා ගන්න. එතන ලකුණු 100ක්. ඊට පස්සේ ලියන කොටස මම අර කියපු විදිහට පාඩම් ටික තෝරගෙන හොඳට කරගන්න. එතන ලකුණු 100ක් ලකුණු 200ක්. එතකොට ඔයාලට ඒකට යන්න ලකුණු 150ක් ගන්න ඕනි. එතකොට ලකුණු 50ක් නැති වුණත් කම නැහැ. ලකුණු 150ක් තියෙන්න ඕනි. එතකොට අඩුම ඔයා ලකුණු 160කටවත් පේපර් එක ලියන්න ඕනි. මොකද ලකුණු 75 දෙන්නේ 150ක්නේ. ඒතර 160ක් තිබ්බොත් ඔයාට ලකුණු 80ක වගේ හොඳ A1කට හොඳ ඉසඩ් එකක් තියෙන විදිහට ඔයාගේ සබ්ජෙක්ට් එක ගොඩ දා ගන්න පුළුවන්.